Everybody. I've been whatnot taken the Sri Lankan community shortly over 2 weeks, many hours of toil after a hard day at work to do the intricate carving that's been done in the paper, the whole bamboo structure that has gone into place. This is really a testament to passion, and I congratulate all of you for making this celebration come to life over here in Doha. So thank you very much to all of you. සුබ සන්ධ්‍යාවක් සදාවත් පින්වතුනි මේ අවස්ථාවේදී මම කළගුණ සැලකීමක් පරිලකීමක් වශයෙන් කිරීම මේ අවස්ථාවේදී සුදුසුයි කියලා මම සිතනවා. අපේ නිර්මාණයෙන් මේ කූඩුවට දායක වෙච්ච අපේ හේරත් මුදියන්සේලාගේ සෝමපාල මහතා අපි ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ මහතාගේ කැපවීම නැත්නම් මේ වගේ කූඩුවක් මේ වගේ ලස්සන කූඩුවක් අපිට කවදාකවත් බලා ගන්න ලැබෙන්නේ නැහැ. කැපවීම එකට එකතු වෙලා වැඩ කිරීම තුලින් මේ ලබාගත් ජයග්‍රහණයක් හැටියට මම මේ දකින්නේ. ඒ වගේම අපිට කාර්මික අංශයෙන් සහාය ලබා දුන්නා ජයකොඩි මහතා සහ රණතුංග මහතා, විදුලි කාර්මික අංශයෙන් රෝහිත මහතා, ඒ සමගම අපිට කවදාකවත් අමතක කරන්න බැරි අපේ සහෝදරයෝ තුන්දෙනෙක් සිටිනා මේ අවස්ථාවේදී ඒ කැටයම්, මේ ලස්සන කැටයම් අපිට ලබා දුන්නේ ලලිත්, ජයලත්, ඒ වගේම උපුල් කුමාර මහතා, තවත් නේපාල ජාතිකයෙක් අපිත් එක්ක දාරම් මේ පැමිණ නැහැ. නමුත් අපි මේ මහතාවත් ඉතාමත් ආදරෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපි ච සාරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි සම්බුදු හිමියන් සරණ යාමි කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපි ච සාරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි
සිතිනුත් මම ඔබ සරණ යාමි සිරි සත් ධර්මය සරණ යාමි